ඉතින් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම මගේ ෆාම් එකේ පළවෙනියෙන්ම ගේන සත්තු දෙන්න ගේන්න අද මම යනවා. ඉතින් ගොඩක් මාසයකට වැඩි කාලයක් මම මේ සත්තු ගැන හෙව්වා බැලුවා, ගොඩක් තැන් වලට ගියා. සමහර මිනිස්සුන්ට මං රැවටුණා. මොකද සමහර මිනිස්සු ඉන්නවා රැවටිලිකාර කිරි මෙච්චරක් ගන්න පුළුවන් මේ සතාගේ මෙහෙමයි කියලා බෙල්ලා අපිට අපි ගිහින් බලනකොට ඒ වගේ ප්‍රමාණයක් ඇත්තටම ගන්න හම්බ වෙන්නේ නැහැ ඒ සතාගේ. ඉතින් සමහර තැන්වලට ගොඩක් දුර ගියා. ඉතින් දුර ගිහිල්ලා මේවා කරා. ඉතින් අද මම ගොඩක් හොඳට මාස ගාණක් එහෙම හොයලා බලලා ඉතින් අද මම සත්තු දෙන්නෙක් ගේනවා. ඉතින් ගේන්න තව පොඩි වෙලාවකින් මම පිටත් වෙනවා. ඉතින් මේ පිටත් වෙලා මම මොකද මේ සත්තු දෙපාරක් තුන් පාරක් ගිහින් බලලා කිරි ප්‍රමාණය කොහොමද මේ ඔක්කොම බලලා බෙල්ලා තමයි ඒ හැම දෙයක්ම ගන්න තීරණය කරේ. ඉතින් අද මම යනවා ගිහිල්ලා බෙල්ලා ගේනවා. ගෙනාවට පස්සේ ඒ සත්තු මෙන්න මේ මගේ ෆාම් එකේ පළවෙනියටම ගෙනන සත්තු තමයි ඒ. ඉතින් මේ ෆාම් එකේ එයාලා අද නවතන් ගන්නවා. ඉතින් අද විතරක් නෙමෙයි, ඉතින් දිගටම මේ මගේ ෆාම් එක ලොකු තැනකට යනකම්ම ඒ අය මාත් එක්කින් ඉන්නවා. ඉතින් මෙයාලගෙන් විතරක් නෙමෙයි මම ඉදිරියට තව සත්තු ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මුලින්ම මේ දෙන්න ගෙනල්ලා බලමු. බලලා දෙilla ඒ දේවල් ඒ විදිහට කරගෙන යමු. ඉතින් නොයෙකුත් රැවටිලිකාරයන්ට අහු වුණා මේ ගමනේදී. ඉතින් අද තීරණය කරා ඒ හැම දෙයක්ම මගහරවාගෙන මේ සත්තු ගේන්න. ඉතින් ඔයාලත් සත්තු ගන්නවා නම් හොඳට හොයන්න බලන්න. මාස ගාණක් ඒ සත්තු බැලුවත් කමක් නැහැ. මොකද තමන්ගේ වාහනේ තෙල් ටිකක් පුච්චගෙන හරි කමක් නැහැ. ගිහිල්ලා හොඳට හොයලා බලලා ගන්න. මේක මෙහෙමයි, මේකයි මේ සතාගෙන් කිරි ගන්න පුළුවන්, මේ මෙච්චර ප්‍රමාණයක් මේ පළවෙනි මුරේ මෙයාගෙන් ගන්න පුළුවන්, මේක 6 7 8 ගන්න අහු වෙන්න එපා. ගිහිල්ලා බලන්න. බලලා බේරලා ඇත්තටම මේ මිනිස්සු කියන ප්‍රමාණයට මේ සතාගෙන් ගන්න පුළුවන්ද? ඉතින් මම ගොඩක් ඉගෙන ගත්ත දේවල් එක තමයි මේ. මොකද මම මහ ලොකුවට මේ සත්තු ගැන දන්නේ නැහැ. නමුත් මම මේ ව්‍යාපාරය කරගෙන යනකොට මම මේ දේවල් දෙකකින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඔයාලත් මේ දේවල් මුලින්ම සතෙක් ගන්නවා නම්, මුලින් ව්‍යාපාරයක් කරනවා නම්, මේ වගේ ෆාම් එකක් පටන් ගන්නවා නම් ඔයාලත් මේ දේවල් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.